Hi my cute buddies, කොහොමද ඔයගොල්ලන්ට? මං හිතනවා ඔයගොල්ලන් ඔක්කොම හොඳින් ඇති කියලා. ඔන්න මං කාලෙකට පස්සේ ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං ඔයගොල්ලන්ට අරන් ආවේ රීසෙට් වීඩියෝ එකක්. ඇත්තම කිව්වොත් මගේ මේ පාර ජර්නල් එකත් යුනි එකේ අපිට ඉතින් ගම් වතුර නිසා පව් යන්න බැරි වුණානේ. ඉතින් මං හිතුවා මං ගාව තියෙන පරණ 2021 ඩයරි එකක් තිබුණා මම ඒක අරගෙන මේ වැඩේ කරනවා කියලා. ඔයාලා දැක්කා වගේ මං ගිය සතියෙම ෆෝන් එකේ එල්ලීලා හිටියා පැය ගාණක් ෆෝන් එක බැලුවා. ඉතින් මං හිතුවා මං වෙනස් වෙන්න ඕනි කියලා. මේ මාසේ මේ අවුරුද්ද ඉවර වෙන්න තව අන්තිම දවස් 21 තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. මං වගේ අපත පැටියෙක් ඉන්නවා නම් ඔයාටත් පුළුවන් මාත් එක්ක මේ වැඩේ කරන්න. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මාත් මේක YouTube channel එකකින් දැකලා තමයි පටන් ගත්තේ. ඉස්සෙල්ලාම මේ දවස් 21 ඔයාට නීති 3ක් තියෙනවා. උදේ රෑ ෆෝන් බලන්න බෑ. ඒ කියන්නේ උදේ නැගිටලා පැය භාගයක් යනකනොයි රෑට නිදා ගන්න පැය භාගයකට කලිනුයි ෆෝන් එක නවත්තන්න ඕනි යූස් කරන එක. දෙවෙනි එක තමයි ඔයාගේ ගෙවිච්ච දවස යන හැමදාම ජර්නල් එක, ඒ කියන්නේ මොකක් හරි කොලයක් හරි අරන් ලියලා ඔයා ඒ දවස කොහොමද ගෙවුනේ කියලා ලියලා මනස රිලැක්ස් කරගෙන නිදා ගන්න. තුන්වෙනි එක තමයි ඔයා අනිවාර්යෙන්ම ඊළඟ දවසේ කරන වැඩ ගැන to-do list එකක් හදන්න රැට නිදා ගන්න කලින්. ඔන්න එහෙනම් අපි බලමු පළවෙනි සතිය ගෙවන්නේ කොහොමද කියලා. පළවෙනි දවසේ ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයා ඉන්න තැන ඔයාට දැනෙන දේවල් ලියන්න. ඒ කියන්නේ ඔයා දැන් ඉන්නේ කොහොමද, ඔයාගේ මනසේ මොනවද තියෙන හැම දෙයක්ම කොලයක් කරන් ලියන්න. ඊට පස්සේ මේ අවුරුද්ද ඇතුළත වෙනස් කරගන්න ඕනි දේවල් තුනකුත් ලියන්න. දෙවැනි දවසේ ඔයා කරන්න ඕනි ඔයා ඉන්න වටපිටාව සුද්ධ කරගන්න එක. එතකොට තුන්වෙනි දවසේ ඔයා කරන්න ඕනි පොඩියට කාලසටහනක් හදාගන්න. හතරවෙනි දවසේ ඔයා එළියට ගිහිල්ලා විනාඩි 20ක් හොඳට ඇවිදින්න ඕනි. ඒ කියන්නේ ඔයා නිදහසේ ෆෝන් නැතුව හොඳට ඇවිදින්න. පස්වෙනි දවසේ ඔයාට කරන්න තියෙන ඔයාගේ තියෙන එකම එක නරක පුරුද්දක් අයින් කරගන්න. හයවෙනි දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේට ස්තුතිවන්ත වෙන දේවල් 10ක් ලියන්න. හත්වෙනි දවසේ, ඒ කියන්නේ මේ සතියේ අන්තිම දවසේ ඔයාට කරන්න තියෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔයා දන්නේ නැති මොනවාම හරි දෙයක් ගැන විනාඩි 20ක් 40ක් විතර ඉගෙන ගන්න. එතකොට ඔන්න ඔයාගේ පළවෙනි සතිය ඔයා සාර්ථකව ගෙවලා ඉවර කළා. අපි එහෙනම් බලමු දෙවෙනි සතිය කොහොමද ගෙවන්නේ කියලා. 8වෙනි දවසේ ඔයාට කරන්න තියෙන්නේ ඉදිරි දින 7 ඔයාට කරන්න පුළුවන් පොඩි ඉලක්කයක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි මේ සතියම. ඊළඟට 9වෙනි දවසේදී ඔයා වෙන්න නැගිටින වෙනාවට විනාඩි 30ක් කලින් නැගිටලා ව්‍යායාම කරන්න පටන් ගන්න ඕනි. 10වෙනි දවසේදී ඔයා හොඳ මෙන්ටර් කෙනෙක් හොයා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම කියන්න පුළුවන්, ඔයාව ජජ් කරන්න නැතුව අහන් ඉන්න පුළුවන් හොඳ මෙන්ටර් කෙනෙක් හොයා ගන්න. එහෙම බැරි නම් රෙප්ලිකා ඇප් එක දාගන්න ෆෝන් එකට. 11 වෙනි දවසේ ඔයා මෙච්චර දවස් නොකරපු, ඒ කියන්නේ ඔයා ක්‍රියේටිව් දෙයක් කරන්න. නටන්න, සින්දුවක් කියන්න, කවියක් ලියන්න, මොනවාම හරි දෙයක්. 12 වෙනි දවසේ ඔයාගේ දෛනික ආදායම් වියදම් ලියලා බලන්න. ඒ කියන්නේ ඔයා කොච්චර අනවශ්‍ය වියදම් කරනවද? ඒ දේවල් ලියලා බලන්න. එතකොට ඔයාට දැනේ කොහොමද ඔයාගේ ආදායම් වියදම් කියලා. එතකොට 13 වෙනි දවසේ ඔයා කරන්න ඕනේ ඔයාට කරන්න එපාම ඕන. ඒ කියන්නේ කම්මැලිම වැඩක්. ඒ කියන්නේ ගේ පිටිපස්ස සුද්ධ කරන එක, ඔයාගේ ගොඩ ගැහිච්ච නෝට් ටික ලියලා ඉවර කරන එක. ඒ වගේ අපේ දෙවැනි සතියේ අන්තිම දවසේ ඔයාට කරන්න තියෙන්නේ ලස්සන ඔයා නොබලපු ෆිල්ම් එකක් බලන්න. රස කෑමක් කකා නිදහසේ ෆිල්ම් එක බලන්න. ඔන්න ඔයා දැන් සති 2ක් සාර්ථකව කරලා ඉවරයි. අපි එහෙනම් අන්තිම සතියට අන්තිම දවස් 7ට යන්
ඔයාව ගොඩනගා ගන්න. 15 වෙනි දවසේ ඔයා කරන්න ඕනි තව අවුරුදු 10කින් ඔයා ඉන්න තැන ලියා ගන්න එක. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි. 16 වෙනි දවසේ ඔයා කරන්න ඕනි ඔයාගේ ඔළුව කන මානසික නිදහස නැති කරන හැම දෙයක්ම අයින් කරගන්න. 17 වෙනි දවසේ ඔයා කරන්න ඕනි ඔයාගේ මෝර්නින් රූටින් එක හදාගන්න එක. 18 වෙනි දවසේ ඔයා කරන්න ඕනි එකම වෙලාවකට නැගිටින්නයි නිදාගන්නයි පටන් ගන්න එක. ඒ කියන්නේ નિયમિત විදිහට ඔයාව හදාගන්න ලෑස්ති වෙන්න දැන් ඔයාට පුළුවන්. ඔයා ගාවේ ශක්තිය තියෙනවා. එතකොට 19 වෙනි දවසේ ඔයා කරන්න ඕනේ ඔයාට කරන්න බෑම කියලා හිතන දෙයක්. 20 වෙනි දවසේ ඔයා කරන්න ඕනේ මේ දවස් 20 ඇතුලේ ඔයාගේ ජීවිතේ ඉම්ප්‍රූව් වෙච්ච හැටි ලියන එක. සහ ඉස්සරහට වෙන්න තියෙන ඔයාට ඕනි දේවල් ලියන්න. ඒ කියන්නේ ඔයාට ඉම්ප්‍රූව් කරගන්න ඕනි දේවල් ලියන්න. එහෙනම් ඔයාගේ අන්තිම දවසේ කරන්න ඕනි ඊළඟ මාස 3 ප්ලෑන් එක හදන එක. හරි. මාත් මේ ටික කළේ නෑ. මාත් මේ ටික දැන් කරන්න තමයි මාත් එක්ක මේ වගේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් එකතු වෙලා පටන් ගමු. එතකොට මම මේ ටික දැනගත්තේ Real Thing is Life කියන YouTube channel එකෙන්. මං නම දාන්නම්. එතකොට ඕගොල්ලන්ටත් වැඩි විස්තර බලන්න මේ channel එකේ. මේක දැන් මාස 8-9කට විතර කලින් වීඩියෝ එකක්. මාත් මේක කලින් දැකලා තිබුණාට කරන්න බැරි වුණා. ඊට පස්සේ මම බැලුවට පස්සේ මේ අවුරුද්ද ඉවර වෙන්නේ තව දවස් 21නේ තියෙන්නේ. කොහොමද මම මේක ආයි පටන් ගන්නෙ හරියට මම කොහොමද මේ අවුරුද්ද ඉවර කරන්න කියලා හිතුවට පස්සේ තමයි මටත් මේක මතක් වුණේ. ඊට පස්සේ මම ආයේ මේ වීඩියෝ එක හොයාගෙන මේ ටිකත් ලියාගෙන මේක පටන් ගත්තා. එතකොට මං හිතුවා තව කවුරු හරි මෙහෙම ඉන්නවා නම් එයාටත් වැදගත් වෙන්න මාත් මේ විදිහේ මේ වීඩියෝ එක කරොත් හරියයි කියලා. එහෙනම් good luck. හරියට අපි මේ ටික කරමු. ඔයාට මං දවස ගානේ මෙතන ඉඳන් හැමදාම චූටි ෂෝට් වීඩියෝ එකක් අරගෙන එනවා කොහොමද අද මගේ දවස කියලා. එතකොට ඔයගොල්ලන්ටත් මාත් එක්ක එකතු වෙලා මේ දේ කරන්න පුළුවන්. Thanks for watching. පරිස්සමට ඉන්න.